ඔයාට කවදාහරි හිතිලා තියෙනවද සාර්ථක මිනිසුන් අතර විශේෂිත යමක් තියෙනවද නැද්ද කියලා? ඇත්තටම ඔවුන්ට විශේෂිත යමක් තියෙනවා. හැබැයි ඒ වෙන කිසි දෙයක් නෙමේ ආත්ම විශ්වාසය. ආත්ම විශ්වාසය කියන්නේ අපි ඉපදෙනකොට අරගෙන එන දෙයක් නෙමෙයි. එය ගොඩනැගිය යුතුයි, පුහුණු කළ යුතුයි. ඔබේ ජීවිතය පුරාම ඔබට මුණගැසෙන විවිධ අභියෝග ජය ගැනීමට නම් ඔබ තුළ සැඟවුණු ආත්ම විශ්වාසය කියන ශක්තිය අවදි කරවන්න ඕන. ආත්ම විශ්වාසය කියන්නේ ජීවිතය ජයගන්න, සාර්ථක කරගන්න අත්‍යවශ්‍ය දෙයක්. ආත්ම විශ්වාසය පුහුණු කළ හැකි මාංශපේශියක් වගේ. ඔයාට මම දැන් කියලා දෙන්න යන ක්‍රම වලින් ඔයාගේ ආත්ම විශ්වාසය දින 7ක් ඇතුළත වැඩි දියුණු කරගන්න පුළුවන්. පළමු දිනේ ඔබ තුළ පවතින ශක්තියින් මොනවද කියලා හඳුනා ගන්න. බොහෝ දෙනෙක් කතා කරන්නේ තමන් තුළ පවතින දුර්වලතා ගැන. නමුත් ඔබේ ශක්තිමත් පැත්තකුත් තියෙනවා. අදම කොලයක් අරගෙන ඔයා පොඩි කාලේ ඉඳන් මේ දක්වා කරපු විශේෂිත දේවල් ලියන්න. ඔයා සමත් වුණු දේවල්, ජයගත්තු අභියෝග, ඔබට ආදර්ශමත් වූ පුද්ගලයන්ගේ ආදර්ශ සහ ඔබ කරපු හොඳ දේවල් ගැන ලියන්න. මේක ඔයාගේ ආත්ම විශ්වාසය නැවත ගොඩනැගීමට ගන්න පළමු පියවරයි. දෙවන දිනේදී ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. ඒ මොකද කියනවා නම් ඔයා මේ වෙද්දී නින්දා, අපහාස, නපුරු වචන, ඔයාට තියෙන අඩුපාඩු ගැන දිගින් දිගටම අහලා ඇති. ඒ දේවල් ඔයාගේ ආත්ම විශ්වාසය පිටවැටෙන්න හේතුවක් වෙනවා. අද ඉඳන් ඔයා අලුත් වචන කිහිපයක් තෝරා ගන්න. ඒ වචන විදිහට මට මෙය කළ හැකි, මම තරුණයි, ශක්තිමත්, විශ්වාසදායකයි, මම වගේ ජීවිතය අනිවාර්යෙන් ජය ගන්නවා වගේ වචන භාවිතා කරාම ඔයාට ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්න පුළුවන්. තුන්වන දිනේදී නිවැරදි ශරීරභාවයක් හා ශබ්ද ත්‍රිවෘතතාවයක් වර්ධනය කරන්න. ඔබේ ශරීරභාවය, ඔබේ හඬේ ශබ්ද ත්‍රිවෘතතාව හා ඔබේ ඇස්වල විශ්වාසය ඔබේ ආත්ම විශ්වාසය ගොඩනැගීමේ ප්‍රධාන කොටසක්. ඒ නිසා අනිවාර්යෙන් ඇස්වල විශ්වාසය තබාගෙන කටහඬ ශක්තිමත් කරමින් අනික් අය සමග කතා කරන්න. පූර්ණ විශ්වාසයකින් යුතුව ඉදිරියට කටයුතු කරන්න. හතරවන දිනේදී අසාර්ථකත්වය යනු ජයග්‍රාහී පාඩමක් බව තේරුම් ගන්න. බොහෝ මිනිසුන් අසාර්ථකත්වය කටුක මතකයක් ලෙස දකිනවා. නමුත් සාර්ථක මිනිසුන් එය වටිනා පාඩමක් ලෙස භාවිතා කරනවා. මේකට කරන්න පොඩි අභ්‍යාසයක් තියෙනවා. ඔයා මේ වෙද්දී ජීවිතේ අසාර්ථක වී ඇති අත්දැකීම් ලියා ගන්න. ඊට පස්සේ ඒ අත්දැකීම් වලින් ඔයා ඉගෙනගත්තු දේවල් සටහන් කරගන්න. අවසානයට එම සිදුවීම් නැවත සිදුවීම වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග ගන්න. මේ ක්‍රියාවලිය හරහා ඔබේ අසාර්ථකත්වයට බය නොවී එය ජයග්‍රාහී අත්දැකීමක් කරා යාමට හේතුවක් වෙනවා. පස්වන දිනේදී ඔයා නව අභියෝගයක් තෝරා ගන්න. විශ්වාසය වර්ධනය කරගන්න හොඳම ක්‍රමයක් තමයි නව අභියෝගයකට මුහුණ දීම. මේ අවස්ථාවේදී ඔයා නව දෙයකට යොමු වීමට උත්සාහ කරන්න. ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා මේ වෙද්දී ඉගෙනගෙන නැති විෂය ශාස්ත්‍රයක් පිළිබඳව හදාරන්න කටයුතු කරන්න. නැත්නම් ඔයා ව්‍යාපාරික ශාස්ත්‍රයක ඉන්න කෙනෙක් නම් නව ව්‍යාපාර ඉලක්ක කිහිපයක් ස්ථාපිත කරගන්න. ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ඔයා දැන් ඉන්න කොම්ෆර්ට් සෝන් එකකින් මිදෙන එක. මුලදී බයක් මහන්සියක් දැනුණත් මේක හරහා ඔයාගේ මොලේ විකාශනයක් කරගන්න පුළුවන්. 6 වන දිනේදී ඔයා මේ වන විට ඉන්න ඔයාගේ වටපිටාව වෙනස් කරන්න. මොකද ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න විශාලම බලපෑමක් කරන්නේ ඔයාගේ වටපිටාව. මේ දිනේදී ඔයා වටා සිටින පුද්ගලයන් පිළිබඳව හොඳින් විශ්ලේෂණය කරන්න. ඔයාව උද්‍යෝගිමත් කරන නැත්නම් ඔයාට උදව් කරන මිනිසුන් එක්ක වැඩි වේලාවක් ගත කරන්න. හැම වෙලාවෙම ඔයාගේ වැරදි හොයන විවේචනයන් එල්ල කරන පිරිසව හමු වෙන එක අවම කරන්න. අමතර දෙයක් විදියට ඔයාට කරන්න පුළුවන් සාර්ථක මිනිසුන්ගේ ජීවිත කතාව පිළිබඳව ලියලා තියෙන පොත් අරගෙන කියවන්න. මේ ක්‍රියාවලිය හරහා ඔයාගේ මනසට සාර්ථකත්වය, විශ්වාසය හා උද්දීපනය ඇතුළත් වෙනවා. 7 වන සහ අවසාන දිනේදී ඔයා මේ දක්වා ආපු ගමන විශ්ලේෂණය කරන්න. ඔයා මෙම දින 6 තුළදී විශ්වාසවන්තව හැසිරීමට උත්සාහ කරාද? නව අභියෝගයකට මුහුණ දී ජය ගැනීමට උත්සාහ කරාද? ඔයාගේ මානසික සීමාවන් ඉක්මවා යන්න ඔයාට පුළුවන් වුණාද? මේ ප්‍රශ්න ගැන හොඳින් විශ්ලේෂණය කරලා
නව විශ්වාසවන්ත පෞක්ෂයක් ගොඩනගා ගන්න. මෙම දින 7 ඇතුළත ඔයාගේ ආත්ම විශ්වාසය අනිවාර්යෙන්ම ඉහළ යන බව විශ්වාසයි. ඔයාගේ ජීවිතය පාලනය කරමින් විශ්වාසය සාධක කරමින් මේක ඔයාගේ නව හැසිරීමක් බවට පත් කරගන්න. මේක ඔයාට දින 7ක සුළු කාලයක් වගේ පෙනුනට ඔයාගේ ජීවිතය නව මාර්ගයකට හැරිවිය හැකි විශේෂිත හැදියාවක් ලබා දෙන්න පුළුවන් කාලයක්. ඔයා අද ගන්න තීරණයට පුළුවන් ඔයාගේ අනාගතය වෙනස් කරන්න. ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ඔයා තුළම තියෙනවා. ඉතින් මීළඟ පියවර ගන්න. ඔයාගේ ආත්ම විශ්වාසය ගොඩනගාගෙන ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න.